දිවයින පුරා තීරෝධරත ප්‍රවාහන සේවය තුළ මෑතකදී උද්ගත වූ අර්බුදකාර තත්ත්වයන් සහ අක්‍රමවත් ගාස්තු අය කිරීමේ ගැටලු සැලකිල්ලට ගනිමින් සමස්ත ක්ෂේත්‍රයේම විධිමත් නියාමයකට ලක් කිරීමට රජයේ අවධානය යොමු ඇත. විශේෂයෙන්ම මගීන්ට සහ රියදුරන්ට සාධාරණ වන පරිදි නිශ්චිත ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීම කෙරෙහි බලධාරීන්ගේ ප්‍රමුඛතාවය හිමිව ඇති අතර එමගින් වර්තමානයේ පවතින අවිධිමත්භාවය ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම නව වැඩපිළිවෙල යටතේ ගමන ආරම්භ කිරීමට පෙර දුර ප්‍රමාණය සහ ඊට අදාළ ගාස්තුව පිළිබඳව මගියාට සහ රියදුරාට පූර්ව දැනුවත්භාවයක් ලබා ගැනීම අනිවාර්ය කරනු ඇත. ජංගම යෙදුම් සහ සාමාන්‍ය තීරෝධරත රියදුරන් අතර ඇතිවන ගැටුම් අවම කරමින් මගේ ජනතාව සෝරාකෑම වැළැක්වීම මෙන්ම රියදුරන්ගේ වෘත්තීය ගෞරවය සහ ආරක්ෂාව තහවුරු කිරීමද මෙම නව රෙගුලාසිවල මූලික අරමුණයි. මේ පිළිබඳව ඔබගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. බොහොම ස්තුතියි.